හා යාළුවනේ කොහමද ඔන්න අදත් අපි තොයල් අයිලන්ඩ් channel එකෙන් ආවා ඔයගොල්ලෝ තවත් vlog එකක් අරගෙන ඉතින් මහේෂ් අයියයි මමයි ඔන්න යනවා දැන් අපි කෙරි බොක් විලේජ් කියන තැනකට මේ බොක් විලේජ් එක තමයි ඇවිල්ලා මේ ගොඩක් පරණ විලේජ් එකක් ඒගොල්ලෝගේ සංස්කෘතිය කොහොමද තිබ්බේ ඒගොල්ලෝ කොහොමද ගොවිතැන් කරේ කියලා ඒගොල්ලෝ අපිට ගොඩක් දේවල් එකෙන් බලා ගන්න පුළුවන් හරිම ලස්සන දවසක් අද ඔන්න බලන්න රේලිය පායලා තියෙනවා ලස්සන ග්‍රීනරිස් මේක තමයි මට කියන්න ඕනි මේක තමයි ගෝල්ෆ් ක්ලබ් එක අපේ ගෙවල් ගාව තියෙන මේක ඇවිල්ලා ගොඩක් පරණ ගෝල්ෆ් ක්ලබ් එකක් 1889 අපේ සාමාන්‍යයෙන් නුවරඑළිය කැන්ඩි වගේ ඒ පැත්තේ තියෙන ගෝල්ෆ් ක්ලබ් එකක් අද ලස්සන දවසක් හොඳ ග්‍රීනරි හොඳට දැන් සමයක මෙහි අයර්ලන්ඩ් වල සමයක පටන් ගන්න නිසා ලස්සන ග්‍රීනරි ඔන්න දැන් අපි දෙන්න ආවා කෙරි බොක් විලේජ් කියලා තැනට. ඉතින් මේ කෙරි බොක් විලේජ් එක පිහිටලා තියෙන්නේ අයර්ලන්තයේ උසම කඳු වැටිය පාමුල මැක් ගිලි කඩීස් රීක්ස් කියන කඳු වැටියේ පාමුල තමයි මේ කෙරි බොක් විලේජ් එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ හරියම තව රෙස්ටෝරන්ට් එකක් තියෙනවා ලොකු ෆේමස් රෙස්ටෝරන්ට් එකක්. ඒක ඇවිල්ලා නම පොක්ස් විලේජ්. ඉතින් ඔන්න දැන් අපි එන්ට්‍රන්ස් එකට ආවා. මේ තමයි ඒ තියෙන කෙරි බොක් විලේජ් එකේ කියන්නේ හඳුන්වන හැඳින්වීම 1945 ඉඳන් තිබ්බ විලේජ් එක. කියන්නේ 18th centuries විලේජ් එකක් තමයි මේක. ඉතින් අපි එන්ට්‍රන්ස් එකෙන් අපි දෙන්න ඇතුළට ගියා. අපි ගොඩාක් එන්ජොයි කරා මේ ට්‍රිප් එකත්. පළවෙනි වීඩියෝ එකේ වගේම ලස්සනයි. අද හොඳ සනී ඩේ එකක් ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් අපි ඉස්සල්ලාම අපි දෙන්න ආවේ Irish Wolfhound කියන තැනට. ඉතින් අපි හිතුවේ මෙතන Irish Wolfhound බෝඩ් එකක් විතරයි ඇත්තේ කියලා. ඉතින් අපි දෙන්න ඇත්තටම බය වුණා. මොකද ඇත්තටම මෙන්න මේ බලන්න ඒගොල්ලෝගේ මාර ලොකුයි. අපි දෙන්න ඇත්තටම බය වුණා ළඟට යන්නත් පොඩ්ඩක්. මොකද ඒගොල්ලෝ වූල්ෆ්ලා වගේම තමයි. ඉතින් මේගොල්ලෝ අයර්ලන්තයට ආවේනික Irish Wolfhound කියන ඒ වෘක්ෂයන් ජාතිය. ඉතින් ඒක එන්න හිටියා. අපි හිතුවේ බෝඩ් එකක් විතරයි කියලා. ඉතින් අපි පොඩ්ඩක් බලලා එතනත් බලලා දැන් ඊළඟට ගියා. මේ තමයි අයර්ලන්තයේ තියෙනවා මේ කෙරි වල තියෙනවා එක ෆෙයා එකක්. ඉතින් ඒ ෆෙයා එකේ සලකුණක් තමයි මේ ගෝනා කියලා කියන්නේ. මේ ඇවිල්ලා ඒ හිටපු ඒ ෆාමර් කෙනෙක් තමයි මේ හිටපු ඒ බෝඩ් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගැලරි එකක් තියෙනවා. මට කියන්න ඕනේ මේ ගිනස් කියලා කියන්නේ මෙහෙ ඇවිල්ලා කට්ටියගේ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක. ඉතින් ගිනස් එකක් නැතුව කවදාවත් ඒගොල්ලෝ පාටි එකක්වත් ඒ කියන්නේ ගිනස් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ හවසට හැමදාම මහන්සි වෙලා ඇවිල්ලා ඒ ගිනස් බියර් එකක් බොනවම තමයි. ස්ටවුට් බියර් එකක් ඒක. ඒගොල්ලෝ දන්නවා ඇති සමහර විට ලංකාවෙත් ගිනස් කියන බියර් එක තියෙනවා. ඉතින් අපි මේ ඇතුළට ගියාට පස්සේ කෙරි බොක් විලේජ් එක පිහිටලා තියෙන විදිය ගෙවල් කොහොමද තිබ්බේ මේ අර Irish Wolfhound කෙනෙක් දැන් අපි බැලුවා. ඉතින් දැන් එතන මේකේ තියෙන ඉතින් අලුතෙන් ගහපු ෆොටෝස් තියෙන්නේ මේ කෙරි අවට තියෙන ෆොටෝස් තියෙන්නේ ඔය ෆොක්ස් එහෙම කට්ටිය තමයි ගොඩක් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් එක මේ ගමට ආවේනික සත්තු මේ බටර්ෆ්ලයිස් and මල් ඒ වගේ දේවල් තමයි ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක අලුතෙන් හදපු එකක්. ඉතින් එතන ඒගොල්ලෝ නිකන් අර flora and fauna of the බොක් කියලා දාලා තියෙනවා. ඒකට ගියා පෝනිස්ලා බලන්න. ඉතින් මේ කෙරි බොක් පෝනි කියලා කියන්නේ විශේෂ පෝනි වර්ගයක්. ඉතින් මේගොල්ලෝ ගොඩාක් ඉන්නේ කඳුකර ආසිත තමයි මේගොල්ලෝ ගොඩක් ඉඳලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රීඩ් එක ඇවිල්ලා හොඳ ශක්තිමත් බ්‍රීඩ් එකක්. ඉතින් මේගොල්ලෝ යූස් කරලා තියෙනවා ඒ කාලේ කරත්ත වලට ඔය ඇසුරුම් බරාදින්න ඉස්ලා බලලා. ඔන්න ඊළඟට අපි මහේෂ් අයියයි මමයි ආවා ගෙදරක්. ඒගොල්ලෝගේ තිබ්බ පරණ ගෙදරක් බලන්න. ඉතින් මේ ගෙදරක කොහොමද ඒගොල්ලෝ බලා ගන්න පුළුවන් කාමර නැහැ. ඉතින් මේගොල්ලෝ එකම කුස්සිය ඔක්කොම එකටම තමයි තිබිලා තියෙන්නේ. ඔන්න බලන්න ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. මේ තමයි එක්සෝස් ෆෑන් එක. ඒකට මම හිතන්නේ මේ වැඩට හිටපු එකනා වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මහේෂ් අයියා පෙන්නන්නේ බලන්න ඇඳවල් දෙකක්. ඒ කියන්නේ ළමයි දෙන්නගේ ඇඳවල් දෙක පල්ලහැ එහෙම තිබිලා තියෙනවා. ඉතින් මේ
බේබි කාට් බේබි බලන්න කොහොමද තිබිලා තියෙන බේබි කෝට් බේබි කාට් ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. ඉතින් හරි ඔක්කොම එකට තමයි ඉතින් ඉඳලා තියෙන්නේ. ඉතින් ගෙවල් වල කාමර තිබිලා නැහැ. මේ ඇවිල්ලා බේබි කෝට් එකක්. ඉතින් අපි හරියට දෙයක් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ හිස්ටරි එක ගැන ගොඩක් ඉගෙන ගත්තා. අපි දෙන්නම ඒගොල්ලෝ කොහමද කාලා බීලා තියෙන්නේ. මේ තමයි ඒගොල්ලෝගේ පාම් කියන්නේ පාම් බාස්කට් එකක් බෙඩ් බාස්කට් එකක්. ඉතින් කැම මේසයක් තිබිලා තියෙන විදිහ ඒගොල්ලෝගේ කොහමද ඒගොල්ලෝ ඒ කාලේ ලයිෆ් ස්ටයිල් එක ඒගොල්ලෝගේ මේන්ටේන් කරලා තියෙන දේවල්. මේ ඇවිල්ලා අයන් එතකොට මේ තේ පෝච්චි ඒවා කොහොමද රත් කරලා තියෙන්නේ මේ එල්ලලා තියෙන විදිහ. ඉතින් එතනද ලිප තිබ්බ විදිහ ඒ ඔක්කොම ඒගොල්ලෝ මේ විදිහටම හදලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි. ඉතින් හරි හිස්ටරි එක ගැන ඉගෙන ගන්න නම් ඉතින් මේ බොබ් විලේජ් එක ගොඩාක් වැදගත් වෙනවා. කියන්නේ මේ අයිරිෂ් හිස්ටරි එක ගැන පොඩ්ඩක් මේගොල්ලෝගේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා ඒගොල්ලෝගේ ඒ කප්ස් ටී කප් ටී ග්ලාස් ඒවා ටික තිබ්බේ. ඉතින් ඒගොල්ලෝගේ ඔන්න අපි ගියා ඊළඟට ඒගොල්ලෝ ගොවිතැන් බාණ්ඩ තිබ්බ තැනකට. ඉතින් ඔන්න අපිට මතක් වෙනවා මට මතක් වුණා ඔන්න නගුලක් තිබ්බා. මම නගුල බැලුවා. ඉතින් මේගොල්ලෝ ඒ කාලේ යූස් කරලා තියෙන්නේ පෝනිස්ලා තමයි යූස් කරලා තියෙන්නේ. අශ්වයෝ පෝනිස්ලා තමයි යූස් කරලා තියෙන්නේ මේගොල්ලෝ ගොවිතැන් වලට. මෙන්න මේ බලන්න මේ නගුලක් මෙන්න මේ රතු පාට තියෙන නගුලක්. ඉතින් ඒ නගුලු අපේ එදිනෙදා අපේ කුඹුරු හාන්න වගේම කරන දේවල් ඔක්කොම බාන්න මේගොල්ලෝගේ විලාවේ තිබ්බා එතන. ඉතින් මේගොල්ලෝ අපි කියන්නේ අපි යූස් කරන මේ හරක් හරි වෙනුවට මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ අශ්වයෝයි පෝනියෝයි තමයි ඒ කාලේ. ඉතින් මේ ඔක්කොම ඉතින් ඒගොල්ලෝ ඒවා හදාගෙන ඒගොල්ලෝ ඉතින් ඒවා යූස් කරලා තියෙනවා ඒගොල්ලෝගේ ගොවිතැන් වලට. ඒගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන තිබ්බ හානස් මේ තියෙන අර ඒගොල්ලෝගේ දාට හානස් ඒකත් මේ කාට් අශ්ව කරත්ත මේ වගේ දේවල්. දැන් අපි ඊළඟට යනකොට මහේෂ් අයියා දෙයක් හොයාගෙන තිබ්බා. මහේෂ් අයියා ඔන්න පෙන්නනවා එයා කියවලා තියෙනවා එයා මේ ඇවිල්ලා සුප් පොට් එකක් ලොකු ගොඩාක් දෙනෙක්ට යන්න පුළුවන් සුප් පොට් එකක් ඔන්න මම දැන් බලනවා. බැලුවට පස්සේ බැලුවා 1847 ඒ කියන්නේ ගමේ කට්ටිය ඔක්කොම හදද්දි ඒ සුප් පොට් එකක් එකටම හදලා ඒ සුප් පොට් ඒ වගේ දේවල් උයන ඒවට යූස් කරපු දේවල් තමයි මේ තියෙන්නේ. අර පෙරන්න ගත්ත එකක්. ඉතින් හරිම ලස්සන සංස්කෘතියක්. ඉතින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒගොල්ලෝගේ සංස්කෘතිය. මේ බලන්න දැන් සමයකට මල් පිපිගෙන හරි ලස්සනයි. ඉතින් මේ තියෙන ගෙදර නම් කරලා තිනවා මේ විදිහට තියෙන්නේ අයිරිෂ් වලින් තමයි තියෙන්නේ. මොන තව ගෙදරකට අපි ඇතුළකට ගියා. ඉතින් එතන කෙනෙක් ඉඳලා තියෙන්නේ මේ වගේ තමයි යාගේ ඒවා ඔක්කොම තිබිලා තියෙන්නේ. අර පුස් බයිසිකල් එකක් තියෙනවා එතන. ඉතින් බලන්න ලස්සනයි හරිම ලස්සනයි මේ එක්සෝස් ෆෑන් එක. හැම ගෙදරක මේ වගේ දෙයක් හදලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ යූස් කරලා තියෙනවා ඒ විදිහට. අපි හරියට එන්ජොයි කරා මේකත්. ඉතින් අපි මම ඉස්සල්ලාම පළවෙනි බ්ලොග් එකේ කිව්වා වගේ අපි දෙන්න හොඳට යූස් කරා. මේ ඇවිල්ලා එක් බාස්කට් එකක්. ඔයගොල්ලෝ කාඩු දලේම දැකලා ඇති ඒක එකතු කරන්න යනවා එක් බාස්කට් එක කියලා. ඔන්න ඒ බාස්කට් එකක් අපි දැක්කා. ඒක මට මහේෂ් අයියා පෙන්නුවා එක් බාස්කට් එක. මේ ඉතින් වහල ඒගොල්ලෝ මේ තනකොළ වලින් මේ යොදාගෙන වහල ඒගොල්ලෝ රස්නිය පවත්වා ගන්න ඒ හදාගත්ත ක්‍රමයක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ මේක නම් අලුතෙන් දාපු වහලක් තියෙන. හැබැයි ඒගොල්ලෝ ඒ තනකොළ යොදාගෙන කොහොමද කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා ටර්ෆ් කියන જાති. මම පස්සේ පෙන්නන්නම් මොකද්ද කියලා. ඔන්න ඉතින් අපි දෙන්න ගියා ඊළඟට මහේෂ් අයියාගේ මගේ ආසම තැනකට. ඉතින් මේ ඇවිල්ලා පරණ තිබ්බ පබ් එක. මහේෂ් අයියා ආසම බීම මම කැමතිම බීම කියන එයා කියනවා යන්න මම බොහොම අමාරුවෙන් එකන් ආවේ. එයා කියනවා ඉතින් යන්න බෑ මල්ලි මෙතනම ඉමු කියලා. ඉතින් ඔන්න අපි දෙන්නම ඉතින් ගිහිල්ලා එතනත් ගොඩක් කළා ඉඳලා ඉතින් පබ් එක ගැන පොඩ්ඩක් අපි මේවා කරා. දැන් මේ තමයි බාමන් ඉන්නේ. බාමන් ඒ හිටපු බාමන්ගේ ස්ට්‍රක්චර් එකක්. ඉතින් මේ බාමන්ලා හිටපු දැන්
එතකොට වයින් සෙලර් එක වයින් කොහොමද තිබිලා තියෙන්නේ වයින් ස්ටෝරේජ් කරලා තියෙන්නේ කොහොමද මේ ඇවිල්ලා වයින් කන්ටේනර්ස් තිබ්බේ ඒවා කොහොමද ඒ වගේ දේවල් තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ ඉතින් වයින් බැරල් එකක් තියෙනවා අතන මේ වයින් ස්ටෝරේජ් එකක් තිබුණා මේක වයින් වලට තිබ්බ ස්ටෝරේජ් ඒ වගේ දෙයක් ඊළඟට අපි මෙතන කියනවා පෙට්‍රල් මැච් කියලා කියන්නේ ඒකෙන් අර පරාවර්තනය කරනවලු එළිය මම නම් දැකලා නැහැ. ඉතින් මෙන්න ඉතින් මේ ඉතින් ඉස්සර ගොවිතැන් වලට යොදාගත්ත දේවල් තමයි මෙතන තියෙන්නේ. මම හරියටම දන්නේ නැහැ මේ මොකද්ද කියලා. මම හිතන්නේ මොනවාරි ෆැක්ට් ෂීට්ස් කරන්න මොනවාරි ගත්ත දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේවා නගුල්. ඔන්න ඊළඟට ඉතින් අපි ඔය මේ එළුවේ එච්චර පැහැදිලි නෑ මේ වීඩියෝ එක. ඉතින් මේ තමයි ඉතින් ආලන්තේ එළුවෝ. ඉතින් ඒගොල්ලෝගේ බූල් ගොඩක් වගේ තියෙනවා. ඒ කියන්නේ බැටළුවෝ වගේම ඉන්නවා. මේ තමයි හෙන් හවුස් එක. ඔන්න ඊළඟට ගියා අපි ඒගොල්ලෝගේ තිබ්බ කඩේට. ඉතින් කඩයක් වගේ තිබිලා තියෙනවා. ඉතින් දැන් නම් එතන ඒගොල්ලෝ යූස් කරන වෙන අවෝඩ්ස් වගේක් එහෙම තියලා තියෙනවා. මේ තමයි ඒ කාලේ තිබ්බ කඩේ. මේ ඔන්න ඉතින් අපි දෙන්න එතනත් බලලා අපි ඊළඟට ගියා තවත් ගෙදරක්. ඉතින් එතනදී අපි අලුත් දෙයක් දැක්කා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ හීට් එක කොහොමද පවත්වාගත්තේ කියලා බෙඩ් එකේ මම ඔයාලට බලන්න පෙන්නන්නම්. මේ තමයි තිබ්බ දේවල් මේක සාමාන්‍ය ගෙදරක් වගේම හැම ගෙදරක මේ වගේ එක්සෝස් ෆෑන් එකක් තිබිලා තියෙනවා. මේකෙම අපි විශේෂත්වයක් දැක්කා. ඒගොල්ලෝ මේ ඉඳලා තියෙනවා මේ සතුත් එක්ක තමයි ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. මේ හරකෙක් මේ කියන්නේ හරක් ඌරා කුකුල්ලෝ වගේ කට්ටියත් එක්ක තමයි මේගොල්ලෝ මේ ජීවත් වෙලා තියෙනවා. මේ ඇතුළෙම තියෙනවා. ඒ ගෙදර ඇතුළෙම තියෙනවා. ඉතින් මේ තමයි පෝසලින් භාණ්ඩ තිබ්බ දේවල් ඒගොල්ලෝගේ. ඉතින් මේ එතන බටර් බොක්ස් එකක් තමයි තිබ්බේ. මේ ඇවිල්ලා බේබි කෝට් එතකොට බේබි කාට් එහෙම තියෙනවා. ඉතින් මේ වයින් ස්ටෝරේජ් ඒගොල්ලෝගේ තිබ්බ වයින් ස්ටෝරේජ් ඒ වගේ දේවල් මම අර කිව්වේ ඒගොල්ලෝ මේ උෂ්ණත්වය පවත්වා ගන්න මෙන්න මේකට අඟුරු දාලා ඇඳ යටින් තිබිලා තියෙනවා. ඇඳ යටින් කඩලා තියෙනවා. ඊපස්සේ ඒකෙන් හීට් එක මේ ඇඳ වටේ පැතිරෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ හැම ගෙදරකම වගේ අපි දැක්ක මේක තියෙනවා. ඉතින් අපි දැන් මේක බලද්දි ඒක තමයි ඒකේ පර්පස් එක ඇවිල්ලා ඒක තමයි ඒක නම දන්නේ ඒක හරියටම කියන. ඉතින් ඔන්න අපි තව දෙයක් මට මහේෂ් අයියා පෙන්නුවා. මහේෂ් අයියයි හොයාගෙන තියෙනවා බීටරයක්. ඉතින් ඒ කාලේ තිබ්බ බීටරයක් බ්ලෙන්ඩර් එකක්. මේ බීටරයක් මේ තියෙන්නේ මෙන්න බීටරයක්. ඉතින් ඒක තමයි යූස් කරලා තියෙන්නේ ඒගොල්ලෝ බීට් කරන්න. බලන්න ඉතින් කොච්චර දිනුනද ඒ කාලේ ඒගොල්ලෝ කරකවලාදී තමයි අරක බීට් වෙන්නේ. මේක තමයි බ්ලෙන්ඩර් එක මහේෂ් අයියා එක බලාගෙන එක මේක කරකවද්දි මේකේ දේවල් බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පිටිමෝලියක් හැම ෆෘට් ජූස් එකක් වගේ හදාගන්න පුළුවන් ජාර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න ඒක කොච්චර දිනුනද ඒ කාලේ. ඉතින් ඔවා තමයි අපේ මේ ඉස්සරහට ඇව්වා තමයි දිනු වෙලා ඇවිල්ලා තියෙන බ්ලෙන්ඩර් විදියට. ඉතින් ලස්සන අපි ගොඩක් දේවල් එකට හරිම අපි හරියටම මේක ඉන්ට්‍රස්ට් වුණා. ඉතින් මේක බලන්න බීටරයයි බ්ලෙන්ඩර් එකයි මැනුවල් බීටර් and මැනුවල් බ්ලෙන්ඩර්. ඉතින් බලන්න අපි බැලුවා ඒක. අපි ඊළඟට ගියා ගමේ විශේෂ ස්ථානයකට. මට මේක පෙන්වන්න ඕනේ. මේ තමයි ටර්ෆ් කියන જાතිය. මෙහි තියෙනවා ටර්ෆ් කියන જાතියක්. මොකද මේගොල්ලෝ වින්ටර් එකට පාවිච්චි කරනවා මේක. මේ ඇවිල්ලා තනකොළ වලින් තමයි මේගොල්ලෝ හදන්නේ. තනකොළ පල් වෙන්න තියලා ඒක නිකන් දර වගේ හදලා මේ හරිම සුවඳයි. මේක මේ පත්තු කරද්දි හරි සුවඳයි. ඉතින් මේගොල්ලෝ අර ෆයර් ප්ලේස් වලට දාන්නේ මේ ටර්ෆ් කියන જાතිය. මෙන්න අපි ගියා ඊළඟට විශේෂ ස්ථානයක් ගමේ. විශේෂම ස්ථානය ඇවිල්ලා යකඩ කම්හල. ඒගොල්ලෝ ලස්සනට මේක හදලා තිනවා. ඉතින් මේක අපි ඇතුළට යද්දි මේ සවුන්ඩ් එනවා. යකඩ තලන සවුන්ඩ්ස් එහෙම ඒගොල්ලෝ ඒ දාලා තිනවා. ඒ හදන විදියට දාලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මයිනා හැම කියන්නේ ලොකු මයිනා හැමක්. ඉතින් බලන්න ඒගොල්ලෝ කොච්චර ලස්සනට ඒවා හදාගෙන ගමක් විදියට ඒගොල්ලෝ කොච්චර ලස්සනට ජීවත් වෙලා තියෙනවද මේ කරත්තරෝද හානස්. ඉතින් මේ වගේ දේවල් මේ එක ඒගොල්ලෝ බලන්න එක දේවල් වලට එක සයිස් එකේ මයිනා හැමවල් වගේ තියෙනවා හැම එකටම. මේ බලන්න. ඉතින් ඒ වගේ දේවල්
බලලා අපි ඉතින් එතන බලලා මේක තමයි ලස්සනම තැන. ඉතින් මට හරි ආසම තැනක්. ඉතින් යකඩ කම්මලක් කිව්වම ස්මිත් ඒගොල්ලෝගේ තිබ්බ යකඩ කම්මලක් මට මේ මතක් වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි ගේම්ස් වලදී එහෙම ඔය යකඩ කම්මල් තියෙද්දි ඒකයි මම ගොඩක් ආස. ඉතින් ඒ වගේම ෆීල් එකක් තියෙනවා ඒක ඇතුළට ගියාට පස්සේ. ඉතින් ඔන්න අපි ඊට පස්සේ එළියට ආවා. ඉතින් එළියට ඇවිල්ලා ඊළඟට අපි දැක්කා කානිවල්. මට නම් කානිවල් කරවන්න එක දැක්කට පස්සේ මතක් මේ පිනෝකියෝ ඒ වගේ ගොඩක් අපි ලංකාවේ බලපු නාට්‍ය ගොඩක් මතක් වුණා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඒ වගේ. ඉතින් අපි දෙන්න එකක් බලලා ඔන්න දැන් අපි ආව එළියට. ඉතින් මේ තමයි තිබ්බ ගෙවල් කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න පේනවා ඇති. ඊට පස්සේ අපි දෙන්න එළියට ආවා. වෙනදා වගේම අපි දෙන්න ගොඩක් එන්ජොයි කරා. වීඩියෝ එක කරනවා වගේම අපි ගොඩක් ඇවිද්දා. මේ තමයි මම කිව්ව highest mountain range එක. ඉතින් මෙන්න මේ Red Fox Inn එක මේ තමයි මම කිව්වේ ගොඩක් famous pub එකක් තමයි මේ පැත්තේ කෙරී වල තියෙන ගොඩක් famous pub එකක්. ඒ වගේ අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. thank you මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ මෙච්චර කල් බැලුවට. thank you very much. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.